හරි අප්‍රේල් 7 වෙනිදා ඉඳලා දවස් ටික ගත්තොත් එහෙම අන්තිම භයානක දවස් ටිකක් තමයි ගිහිල්ලා ගියේ. දවස්වලින් දවස් ගොඩක් මට කෑම කන්ට්‍රෝල් කරගන්න එක සහ අවශ්‍ය ප්‍රමාණයට ව්‍යායාම කරගන්න බැරි වුණා. ඒ 7 වෙනිදා ගත්තොත් එහෙම 1700ක් කැලරිස් ඉන්ටේක් කරලා තියෙනවා. ඒකට උළුළු වඩේ, බූන්දි, මඤ්ඤොක්ක පෙති, පීනට්ස්, සීනි කෙහෙල්, ඒ වගේ ලට්ටපට්ට පොඩි පොඩි කෑම ಜಾති ගොඩාක් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. බැඩ්මින්ටන් සෙල්ලම් කරත් නෑ ජොගින් කරා එකමාරක් විතර. ඒකට බර්න් වුණත් අවශ්‍ය ප්‍රමාණයට ටාගට් එක මීට් කරගන්න තරම් තිබ්බේ නෑ. නමුත් අපි 7 වෙනිදාට කොච්චර weight එකක් තියෙනවද කියලා බැලුවොත් එහෙම 7 වෙනිදා 82.5ක් රෙකෝඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ 8 වෙනිදා බැලුවොත් එහෙම 8 වෙනිදාත් ලොකු වෙන්ස්ඩේ සෙල්ලම් කරන්නවත් ජොගින් කරන්නවත් යන්න හම්බුන්නේ. ඒක නිසා කෑම සහ මගේ එග් ඩයට් එකට ස්ටික් වෙන්නත් බැරි වුණා. තර්ස්ඩේ රයිස් කෑවා 2-3 පාරක් බියර් එකක් බිව්වා. එතකොට තර්ස්ඩේත් එහෙමමයි. ෆ්‍රයිඩේ and සැටර්ඩේ යාන්තම් මීට් කරගන්න පුළුවන් වුණා. එතකොට අපි වෙන්ස්ඩේ බැලුවොත් එහෙම weight එක ඒකට සාපේක්ෂව වෙන්ස්ඩේ තමයි හොඳම weight එක රෙකෝඩ් කරලා තිබ්බේ 81.8යි. ඊට පස්සේ ආයෙ පොඩ වැඩි වෙලා 82.7 82.7යි. ෆ්‍රයිඩේ වෙද්දි සැටර්ඩේ වෙද්දි 81.8යි. හැබැයි මේ මම හිතනවා මේ දවස් ටිකේම දිගටම කිසිම කන්ට්‍රෝල් එකක් තිබ්බේ නැති නිසා. මොකද ෆ්‍රයිඩේ සැටර්ඩේ මැනේජ් වුණත් ඊට පස්සේ සීනි කෑම, ඒ කියන්නේ මුං කෑවුම් අරම කෑම දැන් අලුත් අවුරුද්දට කෑම හැදෙන කාලේ. ඒක නිසා කෑම හරියට කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා සහ ව්‍යායාම හරියට ගන්න බැරි වුණා. ඒතර මේ දවස් 6 ඇතුළත ආයෙත් 83ට වෙනකම් weight එක රෙකෝඩ් වෙලා තියෙනවා. එතකොට අපි ප්‍රෝග්‍රෑම් එක පටන් අරගෙන මාසෙයි දවස් 3-4ක් ගිහිල්ලා තියෙනවා. effectively best weight එක ගත්තොත් එහෙම 81.8 81.5ට නම් ටාගට් එකට ග්‍රෑම් 300ක් වැඩියෙන් වෙනකන් බොහොම හොඳ weight එකකට අවිල්ලා තියෙනවා. නමුත් කන්සිස්ටන්සි එක නැති නිසා 83ට දැන් ගිහිල්ලා තියෙනවා. ආයි අපි බලමු මම ඉස්සරහට ඩේලි අප්ඩේට්ස් දෙන්න බලන්න. නමුත් බොහොම අමාරු කාලයක් අවුරුදු කාලය කියලා කියන්නේ කෑම හොඳටම කන්ට්‍රෝල් කරන්න වෙන්න ඕන කාලයක්. ඒකින්ද බලමු ඉස්සරහට කොහොමද මේක කරගෙන යන්නේ කියලා. ජෙනරලි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම තමයි ට්‍රෙන්ඩ් එක සෙට් වෙලා තියෙන්නේ. ups and downs තියෙනවා. මේක මේවා කන්ට්‍රෝල් කරගත්තා නම් තව මීට වඩා මාර ඉෆෙක්ටිව් විදිහට weight එක අඩු කරගන්න තිබ්බයි කියලා මම දන්නවා. සමහරට අපි 80 විතර ඉන්න පුළුවන් මේ වෙද්දි මේක කන්ට්‍රෝල් කරගත්තා නම්. හරි. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.